ලස්සන උපමාවක් අපේ ඒක මහාචාර්යවරයෙක් කළා තිබුණා පිටරට කුඩා තමන්ගේ දියණියන්ට. ඒක හිතන්න කරුණාවක්. ඒ දියණියන්ට කියන තමන් කුඩා දියණියට ඒ දියණියගේ යාළුවෝ ඔක්කොම උපන්දින සාදයකට ආපු වෙලාවේ ඒ කට්ටියට පාඩමක් හොඳ පණිවිඩයක් දෙන්න. ඒ කට්ටිය කුස්සිය අරන් ගිහිල්ලා මහාචාර්යතුමා කියනවා දැන් හැමෝම කටට කෙල ටිකක් අරන් ගිලින්න. දැන් හැමෝම ගිල්ලා. ප්‍රශ්න නැහැ නේ කෙල ගිලිනවනේ අපි හැමෝම. කිසි ප්‍රශ්නයක් නෑ. අපි ඉරිසියක් ගන්න කිව්වා. මේකට කෙල ටිකක් ගහන්න. දැන් මේ කෙල ටික ආපහු ගිලින්න කිව්වා. කාටවත් ගිලින්න බෑ. ඉතින් අපිටත් කරන්න බෑනේ මේක. හිතෙන්නේ නෑ. දැන් අහ ප්‍රශ්නේ මොකක්ද? එළියට දාපු කෙල ටිකේ ඇතුලේ තියෙන කෙල ටිකේ වෙනස මොකක්ද? ඒක ලස්සන උත්තරයක් දෙන එක පොඩි දරිවියක් පොඩි ළමයි නේද? එළියේ තියෙනකොට කෙල සීතලයි. කෙලුවා. ඇතුළේ නෑ. ඒ මහාචාර්යවරයා එහෙනම් අපි මේ කෙල ටික රත් කරලා වඩ පුළුවන්ද ගිලින්? ඒත් බෑ. මෙන්න බලන්න පිටුතුනි. මේක කට ඇතුලේ තියෙනකොට යහපත් දෙයක් වෙන්න බෑනේ. එළියට ආම් පිළිකුල් වුණා නෙවෙයි. ඇත්තරම කියනවා කට ඇතුලේ තියෙන තවත් මස් ගොඩක් උඩනේ එළියට ආම් පිරිසුදු පීරිසියක් උඩ. ඇත්තරම කියනවනේ එළියට ආපු එක පිරිසුදු වැඩි. නේද? කට ඇතුලේ තියෙනකොට ඒක කට ඇතුලේ තියෙනවා.